හෙලෝ සුබ දවසක් කාලෙකට පස්සේ ඔව් මේ ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරන්නේ මොකද මේ පොඩි දේවල් ටිකක් වුණා ලයිෆ් එකේ චේන්ජස් වගේක් මේ ලොකුම චේන්ජ් එක උනේ ඉතින් මේ දැන් අවුරුදු 6ක් work from home ඉඳලා දැන් ජොබ් එකට යනවා every day යනවා දැන් වැඩ කරන්න ගමන් ඉන්නේ දැන් කියන්නේ දැන් හිතන්නවත් බැරුව අද දවසට මාසයක් වගේ ගිහිල්ලා කාලය යනවා මාර ඉක්මනට හිතාගන්න බෑ so එහෙම මේකක් තියෙනවා so working from home after working from home for 6 years I'm working going for a job now so it's like that it's crazy right so මට එතන idea ටිකක් මම කියන්නේ හිටියේ දැන් ඒක ඔයගොල්ලෝ නිකම්ම හිතන්න අවුරුදු 6ක් work from home ඉඳලා ගෙදරම වැඩ කරලා අර විදිහට මාරුනහම ඒක change එකක් වෙනවා වට ඩප්ට වෙන්න ටිකක් කල් යනවා right so මට ඒක දැන් හරි දැන් ආයෙත් එක පුරුද්ද ආවා ඇඳුම් අයන් කරන්න ඕනේ උදේම නැගිටින්න ඕනේ ඔය එක දේවල් එනවා ඉතින් හරි ඉස්සර ඉතින් එහෙම ප්‍රශ්න නැහැනේ දැන් ඉතින් ඒවා ගන්නවා right ඊට අමතරව මට ගොඩාක්ම දේවල් දෙන්න තියෙන්නේ අර අවුරුදු 6 work from home එකයි මේක අතර වෙනස බලද්දී මම ඒක ආයෙත් හිතලා බැලුවාම ලොකුම දේවල් ටිකක් මම දැක්ක දේ තමයි ඔයාට ඉන්ටරැක්ෂන්ස් වැඩි වෙනවා right දැන් මට රියල් ඉන්ටරැක්ෂන්ස් හම්බ වෙනවා සම්බන්ධකම් මිනිස්සු එක්ක ගියාම ඒගොල්ලන්ගේ සිතුවිලි කියන්නේ ඒගොල්ලන්ගේ ඉමෝෂන්ස් සිතුවිලි ඒගොල්ලෝ හිතන විදිය මේ බලන විදිය දේවල් දෙන දකින විදිය ඒක ගොඩාක් ඉන්ටරැක්ටිව් විදියට ඒ කියන්නේ ගොඩාක් සහසංයෝගයෙන් වැඩ කරන හැටි ඕගොල්ලන්ට කරගන්න යන්න පුළුවන් කියලා තමයි මට හිතුනේ මේ ඔයා ඔෆිස් යන ජොබ් එකක් කරනවා නම් work from home එකේදී මේක 100% ලැබුණා කියලා මට කියන්න අමාරුයි right අපි හැමලෑම ඔන්ලයින් වැඩ කරන්නේ chat එක කරන්නේ හරි මිනිස්සු එක්ක කතා කරන්නේ Teams call එකක් දාලා හරි Zoom call එකක් දාලා අර මිනිස්සු එක්ක අපිට අර රියල් ඉන්ටරැක්ෂන් එක හරි රියල් බැඳීමක් අන්න ඒක එනවාද කියන්නේ බැඳීමක් හැටියට ප්‍රොෆෙෂනල් බැඳීමක් එනවාද කියන එක මට එතන ප්‍රශ්නයක් ආවා right ඊට අමතරව වාට දෙයක් අහගන්න ඕන නම් වාට මිනිස්සු ගාවට ගිහිල්ලා ඒ වෙලාවෙම කතා කරලා අහගන්න පුළුවන් right නැත්තම් අපි work from home කරනවා නම් call එකක් දෙන්න ඕනේ call එකක් දෙනකොට ඒ users ලා ඔක්කොම කවුරු හරි වගේ team එකේ අය away right ඉතින් නැත්තම් වාට ඒක meeting එකක් දාන්න ඕනේ call එකක් දෙන්න ඕනේ ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා ඉතින් කොච්චර ඔෆිස් ගියත් කොච්චර යනවා කියලා හිතුවත් වාට ඒක මොකක් හරි වාට ඒක චැලෙන්ජ් එකක් වුණත් හරි අභියෝගයක් වුණත් අර ගිහිල්ලා ඔෆිස් එක ඇතුලේ ප්‍රශ්නයක් කතා කරලා මුණට මුණ බලාගෙන එකතුවෙන් වැඩ කළා මේ කතා කරලා ප්‍රශ්න විසඳන එකේ තියෙන ගතිය work from home එකේ නෑ කියලා තමයි මට personally හිතෙන්නේ. අනිත් අපි work from home කරාම අපි හැමෝලම වැඩ right. පැය 24ම වැඩ. ඒක බොස්සස්ලා ඒක ඇඩ්වාන්ටේජ් එකක් ගන්නවා. ඔයා work from home ඉන්නේ. ඔයාට ඕන වෙලාවක වැඩ කරන්න පුළුවන්. ඔයාට ලැප්ටොප් එක දාලා වැඩ කරා. හැබැයි ඔෆිස් එකට ගිහිල්ලා වැඩ කරනකොට ඒ වෙනස තියෙනවා. ඔයා අර වෙලාවේ පැය 8 ඇතුළතදී ඔයාට ෆුල් ෆෝකස් කරලා ඔයා වැඩ කරාම ඔයාට ආයිත් වෙන ප්‍රශ්න එන එක ගොඩාක් අඩු වෙනවා. එතකොට ඔයාට work life balance එක manage කරගන්න පුළුවන් right. ඒක ලස්සනට manage කරගන්න පුළුවන් ඔයා ඒ අර වෙන්කදී work from home දී ඒක නෑ. ගොඩක් වෙලාවට ඔයා ඉන්නේ වැඩවලනේ ඔයාට පැය 24ම වැඩ. weekend එක උනත් වැඩ කරන්න කියනවනේ මේ laptop එක අරගෙන හරි laptop එකක් දීලා දිනවා ඒක වැඩ කරන්න කියනවා. right. අර සතිය දවසක වුණත් පැය 10 12ම වැඩ කරලා තියෙනවා. ඔය ප්‍රශ්නේ තියෙන හින්දාම. හරි. ඉතින් ඔය කන්සර්න්ස් ටිකක් තියෙනවා ඔය වගේ දේවල් ඉතින් තියෙනවා. ඉතින් අර ඔෆිස් යන එකේදී මේක ලස්සනට බැලන්ස් වෙලා ලස්සනට work life balance එකක් හැදෙනවා. මම කියන්නේ ඔයා ගෙදර ඇවිල්ලා ඔෆිස් ඒ කියන්නේ ඔෆිස් වැඩ කරත් ඔයා ගෙදර ඇවිල්ලා ඉන්ටරැක්ට් කරන්න නැතුව ඉන්න ඕනේ කියලා. ඒත් අපි ඒක හැමදාම කරන්න ඕනේ. අන්න එතන තියෙන කැච් එක. හැමදාම කරන්න ඕනේ. අනික හැමලාම අර Teams call වල හැමලාම headphone ගහගෙන ඒක හරි ගතියක් නෑ කියලා තමයි මට හිතුනේ. අනික තව ලොකුම ප්‍රශ්නයක් තියෙන්නේ. ඔයා work from home මම දැන් අවුරුදු 6ක් හිටියා right. අවුරුදු 6 හිටියම මට ටිකක් හිතුණා මම නිකන් කොටු වෙලා වගේ right. කොටු වෙලා නිකන් room එකට කොටු වෙලා වැඩ කරන්නේ නිකන් fan එක දාගෙන කාමරයකට වෙලා laptop එක දිහා බලාගෙන වැඩ කරනවා කියන්නේ ඒක මානසිකව මම නිකන් වැටෙන්න උන්න මෙන්න තිබ්බේ. right ඒත වෙලාවට මම ගෙදර අයත් එක්ක කතා කරලා ගෙදර අයත් කිව්වා ඔයා හැමලාම කොට් වෙලා ඉන්නේ ගෙදරටම වෙලාම ඉන්නේ. ඇත්ත මට දේවල් ටික බැලන්ස් කරගන්න පුළුවන් වුණා work from home එකෙන්. මට මගේ පොඩි අයගේ වැඩ දේවල් කරන්න පුළුවන් වුණා. අවශ්‍ය වෙලාවට ගෙදරට අවශ්‍ය දේවල් ගෙනල්ලා දෙන්න එහෙම කරන්න පුළුවන් වුණා. හැබැයි
I feel I was lost, right? I was lost in a, අර උන්මාද චිත්‍ර වගේ එක්ටැන්ගීක වගේ හිර වෙලා වගේ. Because you're always stuck to the walls of your house, right? අනික ඒක ටික කාලයක් යනකොට ඔටෝමැටිකලි මාරු විදියට වදිනවා, right? අනික මම සමහර දවස්වලට US hours වලට වැඩ කරේ. එතකොට US hours වලට වැඩ කරාම රෑ ඔක්කොම නිදි මම ඇරගෙන. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න තිබ්බා ඉතින්, right? ඒතකොට US hours වලට වැඩ කරද්දී તો ගෙදර ඉඳන් වැඩ කරන්න යන්නේ එහෙම කරාම ටිකක් තිබ්බා ඒ ප්‍රශ්න. නෑ කියන්නේ. ඉතින් වාසිත් තිබ්බා අවාසිත් තිබ්බා. but දැන් අර අලුත් චැලෙන්ජ් එකක් ඇවිල්ලා තිනවා, අලුත් මේක ඇවිල්ලා තිනවා. ඔයගොල්ලන් බලන්න. ඔයගොල්ලන් මම මේක work from home එකටත් එක්ක තමයි කියන්නේ. ඔයගොල්ලන්ත් බලන්න, ඔයගොල්ලන් එක බැලන්ස් කරගන්න බලන්න, right? පොඩ්ඩක් ඔෆිස් එළියට ගිහිල්ලා ඔෆිස් එකේ කවුරු හරි එක මීට් වෙලා හරි එහෙම කරලා ඒක බැලන්ස් කරගන්න. පොඩි chance එකක් ගන්න. දැන් මම මේ chance එක ගත්තා, මට දැන් මේ වෙනස හොඳටම තේරෙනවා, right? ඔයගොල්ලන්ත් මේ chance එක අරන් බලන්න. මොකද ඒකෙන් ඔයගොල්ලන්ට පෙනේ වෙනසක් ඔයගොල්ලන්ගේ life එකේ, right? ඉතින් බලමු දැන් අලුත් වැඩේ කරගෙන යනවා. අපි බලමු තව ඉස්සරහට මං හිමින් සැරේ පුළුවන් වෙලාවට මේ වීඩියෝස් දානවා. මගේ business analysis හරි life එකේ තියෙන lessons ගැන මම ඔයගලන්ට එක්ක share කරනවා. මට පුළුවන් විදියට රැඳී සිටින්න මාත් සමගි, right? ඉස්සරහට තව මම වීඩියෝස් ටිකක් දාන්න පුළුවන් විදියට කාලෙකින් වීඩියෝ එකක් කරේ. ආයෙත් හම්බෙමු ළඟදීම. ජය වේවා ඔයගලන්ට ඔක්කොටම. ජය වේවා. අපි ආයෙත් ළඟදීම වීඩියෝ එකේ හම්බෙමු. ගිහිල්ලා එන්න.